වල යද්දි පිරිමින්ට වෙන අසාධාරණ කියන කිව්වා නේද? ඔව් නම් ඕක කියහන්කෝ බා. නැද්ද? නේ? ඒකත් නිකමට කියන්නම්කෝ මම මේක කිව්වා වගේ මට මතකයි. ඔන්න මතක තියාගන්න. ගෑනු ළමයි මට මැසේජ් එකක් දාන්න chat එකට ඔයාලා බස් එකේ ගිහින් තියෙනවා නම් බස් එකේ යද්දි ඔයාලට කවුරු හරි අංකල් බස් එකේ හරි කෝච්චි හරි යද්දි අංකල් කෙනෙක්ගෙන් හරි කවුරු හරි පිරිමියෙක්ගෙන් කරදරයක් වෙලා තියෙනවද? ඕ නම් ඕක කියන නැත්තම් නෑ කියන්නේ. එහෙම මූණ පාලා තියෙනවද මොනවා හරි කරදරයකට? නෑ කියන්නේ හරියට තාම බස් එක ගිහින් නැතිව. ඔව් මේ සාත්ස බහුතරයක් දානවා ගෑල්ලම එහෙම වෙලා තියෙනවා කියලා. ඇත්තටම ඔව් ඔයාලා බස් එකේ එහෙම හරියට ගිහින් තියෙනවා නම් පුතා. හරිද? ලංකාවේ සමාජය ඇතුලේ හැම පිරිමියම හොඳ නෑ. ඒ වගේ මේ අසමජ්ජාති මේ ජැක්සන්ලා ටිකක් ඉන්නවා. හරිද? උන් බස් වලට ගොඩ වෙලා කෝච්චි වලට ගොඩ වෙලා අසහනකාරයෝ එහෙම ඉන්නවා. දැන් හැබැයි බලන්න ගෑනු ළමයි ඔයාලා ඒ වගේ තත්යකට මුහුණ දෙද්දී ඔයාලට උදව් කරන්න කොච්චරනම් කට්ටිය මේ බස් එක ඇතුලේ ඉන්නවද කියලා. නිකවට කල්පනා කරන්න. එහෙම මොනවා හරි කරදරයක් වෙනවා වගේ තේරෙන ගමන් ළඟ ඉන්න අයියා දිහා පූස් බැල්මක් දාලා බලන්න විතරයි ඕනේ. අයියාටක් ගාලා ඇයි නංගි මොකද්ද ප්‍රශ්නේ මූද? නංග පැත්තකට කියලා බෙල්ලෙන් අල්ලගෙන තෝ මොකක්ද යකෝ නංගිලට පාට දාන්න කියලා අරුගේ කනට දෙකක් ගහලා කොන්දොස්තර අයියට කතා කරලා අයියා වරන්නකො මුන් කියලා උවත් බස් එකෙන් බස්සලා අර නංගි ඔයා බය වෙන්න එපා මං ඉන්නවා කියලා මේ නංගිව ගෙදෙට්ට මැරලා නංගිට ආයි වගේ කරදරයක් වුණොත් මට කෝල් එකක් දෙන්න කියලා නම්බරෙත් දීලා යන අයියලා ඉන්නවා. ඊට පස්සේ උගෙන් බේරෙන්න තමයි සෑහෙන අමාරු. හරිද? ඒ වගේ අයියලා ඉන්න ඕන තා. හරිද? ළඟ ඇන්ටි කෙනෙක් හිටියොත් ඇන්ටිට කිව්වොත් එහෙම ඇන්ටි කරුණාක අර අරුගේ කනට දෙකක් ගහනවා. හරිද? අක්කා කෙනෙක් හිටියත් බස් එකේ කොන්දොස්තර අයියා වුණත් හරිද? බස් එකේ ඉන්න කවුරුණත් කෙල්ලෙට මේ වගේ කරදරයක් වෙද්දී ටක් ගාලා පැනලා ඒක මැනේජ් කරනවා. ඒ හින්දා ගෑනු ළමයින්ට සුරක්ෂිත සමාජයක් තියෙනවා. දැන් නිකමට හිතහන්කෝ අහිංසක කොළු ගැටේ. බස් එකේ මෙහෙම හිටගෙන අර මැද පොල්ල අල්ලගෙන යනකොට පිටිපස්සෙන් අංකල් කෙනෙක් ඇවිල්ලා හිටගෙන තට්ටේ තියෙන අංකල් කෙනෙක් ඇවිල්ලා පොඩි යම් ආතල් ස්පර්ශයක් තියෙනවා මෙයාට දැන්. බලද්දී ඔන්න අර තට්ටේ අංකල් පස්ස අත ගන්නවා මේ කොල්ලන්. එහා වෙන්න එපා මේව වෙන්න පුළුවන්. පස්ස අත ගන්න. දැන් කොල්ලෙක් විදියට කරන්න පුළුවන් දේවල් මොනවද? උත් නෑ සර් අනිත් පැත්ත හැල්ලමුගේ තට්ටෙන් පැණි බහින්ද ටොල් ගාලා දෙකක් වතවන්න පුළුවන්. හැබැයි බෑනේ බා. ඇයි? බස් එකේ මිනිස්සු ඊට පස්සේ අහනවනේ ඇයි ගැහුවේ කියලා. එතකොට කියන්නේ කොහොමද? මගේ අත ගා. අයියේ ලැජ්ජයිනේ පිරිමියෙක්. ඒ හින්දා බෑ. ගහන්න බෑ. ඊට පස්සේ එක පාට හැල්ලා අහන්න පුළුවන්. ඇයි මොකද? අතපය තියන් ඉන්න බැයිද? වගේ එකක් අහන්න පුළුවන්. බට් එහෙම ඇහුවොත් එහෙම නිකන් අපි අර තුන්වෙනි පාර්ශවයේ එකෙක් විදියට හිතලා අනිත් ඒවමුත් අපේ පස්ස මෙරිකන් දාවෝ. ඔව් ඉතින්. ඒකත් ඔව්. ඊට පස්සේ තුන්වෙනි ඔප්ෂන් එකේ විදියට ඉතින් අපිට පුළුවන් ද බං? ඒ ළඟ ඉන්න ඇන්ටි කෙනෙක්ට හරි අත ගෙනට අක්කේ බලන්නකෝ. එහෙමත් බෑ. ඇන්ටි කෙනෙක්ට කියද්දී ඇන්ටි අත ගන්නවනේ. එහෙම බෑනේ වා. කියන්න බෑ. ළඟ අයියා කෙනෙක්ට කියන්නද? ඈ කොන්දොස්තර අයියට කියන්න කාටවත් කියන්න බෑ. මේක ලැජ්ජයි පිරිමින්ගේ ප්‍රතිරූපයට ඒක ලොකු හානියක් වෙනවා. පිරිමින්ට කරන්න තියෙන එකම එක ඔප්ෂන් එකයි මේ වගේ වෙලාවකදී. මොකද්ද? හරිද? පස්ස මගේ නෙවෙයි ගන්නට හිතාගෙන. හරි? කමක් නැහැ. පස්ස අත ගෑවට බබාලා හම්බෙන්නේ නැහැ කියලා හිතාගෙන අරූ බස් එකෙන් බහිනකම් හෝ උඹ බස් එකෙන් බහිනකම් ඉඳලා තියෙන්නේ. ඕකේ අසාධාරණම කැල්ල කෙල්ලෙක්ට ওই වගේ සිද්ධියක් වුණොත් ඒකිට ගෙදර ඇවිල්ලා අම්මටයි තාත්තටයි ලැජ්ජ නැතුව මේක කියන්න පුළුවන්. කොල්ලෙට පුළුවන් ද බං අම්මටයි තාත්තටයි යෝග කියන්න මට අද මාර වැඩේ නුනේ අද බස් එකේ අංකල් කෙනෙක් යකෝල් මං කිව්වේ ඒකයි පිරිමි හිංසනේ මේ සමාජෙ වැඩි ගෑනු හිංසනේට වඩා ආයි පයසවල බස් එකේ යන්න මම නම් කාර් එකේ යන හින්දා ප්‍රශ්නයක් නැහැ හරි ඔව් ඒකනේ අපි ටක් ගාලා කාර් එකක් ගත්තේ අපිට ওই කරදර වලට මුණ පාන්න බැරි හින්දා අපි ටක් ගාලා ගත්තා පිරිමි හරි පව් හරි පැත්තක